The News Line ජීවිතයට මග කියන ඇසිදිසි මෙහෙවර. අයිබෝන් නැවතත් People's TV සමගයි ඔබ එකතු වෙන්නේ. මේ වන විට වාර්තා වෙන විශේෂම පුවත තමයි අද බෙන්ජමින් නෙතන්යාහු වොෂින්ටනය බලා පිටත් වීමට නියමිතයි. මෙසේ පිටත්ව යන්නේ ජනාධිපති ට්‍රම්ප් හමු වෙලා නවතම බුද්ධි තොරතුරු ට්‍රම්ප් සමග බෙදා හදා ගැනීමට කියලා තමයි මාධ්‍ය වාර්තා කරලා තිබුණේ. කෙසේ නමුත් අපි දන්නවා මේ සංචාරය සිදු වෙන්නේ තාම තීරණාත්මක අවස්ථාවක කියන එක කෙටි දැනුම් දීමකට පසුව වගේම මැද පෙරදිග ඊරානය එල්ල කරගෙන සිදුවේ හැකි ප්‍රහාරයක් සම්බන්ධයෙන් බොහෝ දෙනා කතා වෙන බොහෝ දේ සිදුවෙමින් තිබෙන පසුබිමක තමයි මේ සංචාරය සිදු වෙන්නේ. ඒ වගේම ඊයේ අපිට දැක ගන්න ලැබුණා ඇමරිකානු හමුදාවන් ඊරානයට විරුද්ධව යම්කිසි ප්‍රහාරයක් එල්ල කරනවා නම් එම ප්‍රහාරයේ ආකෘතියක් අනුගමනය කරමින් විශාල හමුදා අභ්‍යාසයක යෙදිලා තිබුණා. ජීව උණ්ඩ පවා භාවිතා කරමින් මේ අභ්‍යාසය සිදු වුණා කියලා තමයි මාධ්‍ය වාර්තා කරලා තිබුණේ. මෙවන විට ඉරාන අභ්‍යන්තරයේත් ඉරානයෙන් පරිබාහිරවත් ඉරානය සම්බන්ධයෙන් විශාල වෙනස්කම් ලෝකයේ පුරාම සිදුවමින් තිබෙන පසුබිමක් තුළ N12 ප්‍රවෘත්ති සේවය වාර්තා කරලා තිබුණා, පෙන්වා දීලා තිබුණා. යම්කිසි විදිහකට ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව සිදු කරන මහා පරිමාණ ප්‍රහාරයක් හරහා ඉරාන ජනතාවට යම්කිසි උත්තේජනයක් දෙන්න පුළුවන් වෙයි කියලා, ඔවුන්ව දිරිගන්නන්න පුළුවන් වෙයි කියලා ඉරානයේ රාජ්‍ය පෙරලියක්, ඉරාන බල පෙරලියක් සිදුවීම සඳහා. එනිසා මේ වන විට දැනගන්න ලැබෙන සමහර වාර්තා තහවුරු කරන්නේ බොහෝ දුරට ඇමරිකානු ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයක්, ඒක මහා පරිමාණ ප්‍රහාරයක් සිදුවෙන්න ඉඩ තිබෙනවා. එවැනි ප්‍රහාරයක් හරහා ඉරානය තුළ බල පෙරලියක් අපේක්ෂා කරන්නේ විශේෂයෙන්ම ප්‍රහාරයෙන් පමණක් නොවේ, මේ ප්‍රහාරයෙන් අනතුරුව සිවිල් ජනතාවට නැවත ලබා දෙන අවස්ථාවක් හරහා කියලා තමයි බොහෝ අය විස්තර කරලා තිබුණේ. ඒක බොහොම පැහැදිලි, අපිට තේරුම් ගන්න අපහසු නෑ. ප්‍රහාරයකින් පමණක් අභ්‍යන්තරයේ පාලන තන්ත්‍රයක් වෙනස් කරන්න අමාරුයි. ඒක එහෙමනම් මහා පරිමාණ භූමි මෙහෙයුමක්, ග්‍රවුන්ඩ් ඔපරේෂන් එකක් පවා වෙන්න වෙනවා. භූමියෙන් ඊශ්‍රායලට සහ ඇමරිකානු සොල්දාදුවන්ට ඇතුළු වෙන්න නම් විශාල සොල්දාදුවන් සහභාගීත්වයකින් කෙරෙන අති විශාල මෙහෙයුමක් වෙන්න අවශ්‍යයි. ඒක ඒ නිසා මෙහිදී අනිවාර්යෙන්ම සිදු වෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඊශ්‍රායලය සහ ඇමරිකාව එකතු වෙලා එල්ල කරන මහා පරිමාණ ප්‍රහාරයකින් අනතුරුව ඉරානයේ සිවිල් ජනතාවව දිරිමත් කරනවා, නැවත වාරයක් පාරට බැහැලා එතනින් එහාට කරන්න ඕන ඉතුරු ටික කරන්න කියලා. ඉතින් ඒක තමයි බොහෝ දුරට මේ වන විට තිබෙන සැලැස්ම කියලා තමයි සමහරු පෙන්වා දෙන ආකාරයට අපිට හිතා ගන්න තියෙන්නේ. මේ අතරම රේසා පවුලවි විසිනුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඊයේ විශේෂ ඉල්ලීමක් කරලා තිබුණා. ඉරාන ජනතාව ඔබ දුන්නු පොරොන්දුව අපේක්ෂාවෙන් සිටිනවා. ඒ නිසා ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගන්න ඔහු ඉල්ලා සිටිනවා කියලා ට්‍රම්ප් ජනාධිපතිවරයාගෙන්. ඒ වගේම ඔහු පෙන්වා දීලා තිබුණා ඉරානය කරන තර්ජන සහ ඔය සමහර වීඩියෝ පට නිකුත් කරලා තිබුණා ඉරානය විසින් කොහොමද ඇමරිකානු නැව් ගිල්ලන්නේ, කොහොමද 100,000 ගණනින් ඇමරිකානු සොල්දාදුවන්ගේ මිනි පෙට්ටිය ඇමරිකාවට අරින්නේ කියලා. මේ දේවල් පරාජය වන රජයක බංකොලොත් ප්‍රචාර හැටියට තමයි ඔහු විසින් හඳුන්වා දීලා තිබුණේ. ඒ නිසා ඔහු දිරිගන්වලා තිබුණා සහ ප්‍රබල ඉල්ලීමක් කරලා තිබුණා ජනාධිපති ට්‍රම්ප්ගෙන් මේ අවස්ථාව මගහරින්නේ නැතුව ඉරානයේ පාරේ මැරුණු ජනතාවගේ ඒ ජීවිතවලට යුක්තිය කරන්න දසදහස් ගණන් ලක්ෂ සංඛ්‍යාත ඉරාන ජාතිකයින්ගේ බලාපොරොත්තු ඉෂ්ට වන පිණිස ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ අවස්ථාවේ තීරණයක් ගත යුතුයි කියලා ඉතාම ප්‍රබල ඉල්ලීමක් රේසා පවුලවි විසින් කරලා තිබුණා. අපි දිගින් දිගටම ඔබ සමග කතා කළා ඉරානය විසිනුත් ඇමරිකාවට සහ ඊශ්‍රායලයට තර්ජනය කරන ආකාරය. ඊයේ රුසියානු පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඉරානයේ IRGC එකේ හිටපු ජ්‍යෙෂ්ඨ අනදෙන නිලධාරියෙක් වන හුසේන් ඛනනි විසින් මෙන්න මෙහෙම කියලා තියෙනවා. අපිට උවමනා නම් හැකියාව තියෙනවා එකවර බැලිස්ටික් මිසයිල් 2000ක් උනත් එල්ල කරන්න කියලා. ඒ වගේම තමයි තරමක් හරි අමුතු කතාවකුත් ඔහු කියලා තිබුණා. ඔවුන් සතුව තියෙන මිසයිල් වල මේ යුද හිස කියන එක පරමාණු බෝම්බ 3-4ක් තරම් බලවත් ටෙල් අවීව් සහ හයිෆා නගර විනාශ කරන්න සම්පූර්ණ හැකියාව ඒ මිසයිල සතුයි කියලා. ඉතින් මේ වගේ ප්‍රකාශ වලින් අපිට පේනවා ඕන් කොයිතරම් දුරට මේ මනෝවිද්‍යාත්මක යුද්ධයක පැටලිලා ඉන්නවද කියන එක. සාමාන්‍යයෙන් අපි දන්නවා මිසයිල එකවර 2000ක් එල්ල කරනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ විදිහේ මිසයිල විදින මිසයිල හදලා තියෙනවා වෙන්න පුළුවන් ඊතරම් ප්‍රමාණයක්. නමුත් එකපාර මිසයිල 2000ක් විදින්න ඒක වෙනම කතන්දරයක්. ඒක ප්‍රායෝගික එහෙම හැකියාවක් ඉරානයට නැහැ.
නැහැ. සාමාන්‍යයෙන් එකවර මිසයිල 100ක් එල්ල කරන්න පුළුවන් නම් ඒකත් ඉරානය ලබන ජයග්‍රහණයක්. පහුගිය දින 12 යුද්ධෙදි පවා අපි දැක්කේ උපරිම එකවර මිසයිල 10ක් හෝ 15ක් ආවට ඊට වඩා වැඩි ප්‍රමාණයක් එල්ල කරගන්න ඉරානයට පුළුවන්කම ලැබුණේ නැහැ. ඊළඟට හිතලා බලන්නකෝ මේ කියන එක මේ මිසයිලයක තියෙන එක යුද හිසක් පරමාණු බෝම්බ 3-4ක් තරම් බලවත් කියන තරම් ඒගොල්ලෝ බංකොලොත් කියන එක. බොහෝ විට කමේනි සහ අනිකුත් ඉහළ පෙළේ නායකත්වයේ මේ අයට උපදෙස් දීලා ඇති. පුළුවන් තරම් මේ වගේ දේවල් කියන්න ඇමරිකාවට තර්ජනය කරන්න, ඊශ්‍රායලට තර්ජනය කරන්න සහ ඔවුන්ව මානසික වටන්න කියලා. ඉතින් මේ අය කිසිදු විද්‍යාත්මක දැනුමක් නැතුවත් අර උපදේශය පිළිපදමින් ඔහේ කතා කරනවා කියන එක තමයි අපිට පේන්නේ. මොකද පරමාණු බෝම්බ 2-3ක් තරම් බලවත් වෙන්න මිසයිල් යුද හිසකට කිසිසේත්ම පුළුවන් කමක් නැහැ කියන එක අපි දන්නවා. මේ දේවල් ඇත්ත වශයෙන්ම කතා කරන්න තරම් වටින දේවලුත් නෙවෙයි. නමුත් ඉතින් ප්‍රසිද්ධ මාධ්‍යයේ මේ වගේ දේවල් වාර්තා වෙනකොට මේවාට පිළිතුරු නොදී බැරි නිසා තමයි මේ අපේ ප්‍රවෘත්ති වැඩසටහන් වලින් පවා යම්කිසි විදිහකට මේවට පොඩි උත්තරයක් දෙන්න පුංචි කාලයක් නාස්ති කරන්නේ. ඒ වගේම තමයි මේ ඉරානයේ බැලිස්ටික් මිසයිල සම්බන්ධයෙන් කතා කරනවා නම් බොහෝ අය පෙන්වා දෙන කාරණාවක් තමයි ඉරානය මේ තරම් කාලයක් වැය කරලා විශාල මුදලක් වැය කරලා ඔවුන් ගොඩනගාගෙන තියෙන මේ වෙනකොට ඉරානයට තියෙන ලොකුම දේ ලොකුම හැකියාව තමයි මේ බැලිස්ටික් මිසයිල කියන දේ. ඉතින් ඒ නිසා බොහෝ අය පෙන්වා දෙන්නේ මොන විදිහේ සාකච්ඡාවලට ඉරානය ආවත් තීන්දුව තීරණ වලට ආවත් කවදාවත් මේ බැලිස්ටික් මිසයිල ව්‍යාපෘතිය අත්හැරීම සම්බන්ධයෙන් තීන්දුවකට කවදාවත්ම ඕන් එන්නේ නැහැ කියන එක තමයි පෙන්වා දෙන්නේ. මේ වන විට අපි දන්නවා ඔවුන්ගේ න්‍යෂ්ටික ව්‍යාපෘතිය බංකොලොත් වෙලා තියෙන්නේ. යම්කිසි විදිහකට ඔවුන්ගේ කලාපීය ත්‍රස්ත සහචරයින්ට උදව් කිරීම සම්බන්ධයෙන් තීන්දුවකට ආවත්, න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් තීන්දුවකට ආවත්, බැලිස්ටික් මිසයිල් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නම් කිසි විටක තීන්දුවකට එන එකක් නැහැ. ඒක අතහරින්න කිසිසේත්ම කැමති වෙන එකක් නැහැ කියලා තමයි පෙන්වා දෙන්නේ. මෙන්න මෙතන තමයි ඊළඟ භයානක කාරණාව තියෙන්නේ. යම්කිසි විදිහකට මේ ගිවිසුමේ කොන්දේසි 2-3කට හරි එකතු වෙලා බැලිස්ටික් මිසයිල් ව්‍යාපෘතිය ඉරානයට බේරගන්න පුළුවන් වුණා කියලා ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ. මොකද ඊශ්‍රායලට තියෙන ලොකුම ප්‍රශ්නය ඇවිල්ලා ඉරානයේ බැලිස්ටික් මිසයිල් ව්‍යාපෘතියයි. ඒ නිසා යම්කිසි එකඟතාවයකට ඇමරිකාව ඉරානය සමග ගියත් ඊශ්‍රායලය ඊට පසුව හෝ පහර දෙනවා කියන එක තමයි මෙතනදී අපිට පේන්න තියෙන අනතුර. මේ සම්බන්ධයෙන් තව ටිකක් කතා කරනවා නම් ඊශ්‍රායලයේ ඉන්න ජ්‍යෙෂ්ඨ නායකයින් අතර යම්කිසි කනස්සල්ලක් තිබෙනවා කියලා අපි මීට ප්‍රථමයෙන්ුත් ඔබට වාර්තා කළා. ඇමරිකාව විසින් මේ වන විට ඉරානයට ඉදිරිපත් කළ තියෙන ප්‍රධාන කොන්දේසි 4 අඩු වැඩි වශයෙන් මේ දේවල් දෙපැත්තටම සමබර වෙන නිසා අර වින් වින් ඩීල් එකක් කියලා කියනවා. දෙපැත්තටම යම්කිසි විදිහකට දෙපැත්තම යම්කිසි පියවර කිහිපයක් පස්සට ඇවිල්ලා එකඟ වෙන්න පුළුවන් තැනකට ඇවිල්ලා එකඟ වුණොත් කියන කනස්සල්ල ඊශ්‍රායලයේ නායකයින් අතර තියෙනවා කියලා. මෙහිදී ඊශ්‍රායල නායකයෝ පෙන්වා දෙන්නේ මේක ඇවිල්ලා ජෙරඩ් කූෂ්නර් සහ විට්කෝෆුයි ඉරානයයි අතර තියෙන ගිවිසුමක් වෙන්න බෑ. මේක සමස්ත ඇමරිකානු ජනතාව සහ ඉරානයේ සිවිල් ජනතාව අතර ඇතිවෙන ගිවිසුමක් විය යුතුයි. ඒ වගේම ඊශ්‍රායලයට තියෙන මේ පැවැත්මේ තර්ජනයට විසඳුමක් ලැබෙන ගිවිසුමක් විය යුතුයි කියන එක තමයි ඊශ්‍රායල නායකත්වයේ විසින් පෙන්වා දෙන්න උත්සාහ කරමින් සිටින්නේ. ඒ වගේම තමයි තව විශේෂ ප්‍රවෘත්තියක් ඊයේ රාත්‍රියේ වාර්තා වුණා. ටෙහෙරානයේ චිට්ගාර් කියන ප්‍රදේශයේ නැවත වාරයක් යම් මට්ටමක උද්ඝෝෂණයක් සක්‍රිය වෙලා තිබෙනවා. මේ උද්ඝෝෂණයේදී බොහෝ අය පාරට බැහැලා කෑ ගහන්න පටන් අරන් තිබුණා. කමේනිට මරණය, IRGC එකට මරණය, ළමා ඝාතකයින්ට මරණය කියලා, මේ ඒකාධිපතියාට මරණය කියලා නැවත වාරයක් ഘോഷා කරන හඬක් වාර්තා වුණා කියලා දන්වලා තිබෙනවා. ඒකක් නෝ අපිට පේනවා තවමත් මේ ඉරාන ජනතාවගේ හදවතේ තිබෙන තුවාලය සනීප වෙලා නැහැ. මේක සනීප වෙන පාටකුත් නැහැ. අනිවාර්යෙන්ම ඉදිරියේදී IRGC එක පැවැත්මේ තර්ජනයකට මූණ දීලා තියෙනවා. මේකට යම්කිසි උත්තරයක් ඕන් නෙලා ගන්නවා කියන එක තමයි පේන්නේ. මිනිස්සු යම්කිසි අවස්ථාවක් එනකන් ඉන්නේ. ඒක තමයි බොහෝ දෙනා පෙන්වා දෙන්නේ ඊශ්‍රායලය සහ ඇමරිකාව එකතු වෙලා කරන මහා පරිමාණ ප්‍රහාරයක් හරහා නැවත වාරයක් මේ සිවිල් ජනතාවට පාරට ඇවිල්ලා ඉරානයේ මේ දුෂ්ට මිනිමරු පූජක පාලන තන්ත්‍රය gedara යැවීම සඳහා කරන අවසාන අරගලය පටන් ගන්න පුළුවන් වේ. ඒ හරහා ලොකු උත්තේජනයක් හා ධෛර්යයක් ඔවුන්ට ලැබෙයි කියලා. ඒ වගේම සමහර වාර්තාවන් අද උදෑසන වෙන විට ලැබිලා තිබුණා මේ රුසියාව සහ චීනය කොහොමද රහසිගතව තවමත් ඉරානයට උදව් කරන්න උත්සාහ කරන්න කියලා. ඊයේ රාත්‍රිය වන විටත් මේ රටවල් වලින් යම් යම් දේවල් ලැබුණා. භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවන් ඉරානය වෙත ආවා කියලා මාධ්‍ය වාර්තා කරලා තිබුණා. මේ පිළිබඳවත් යම්කිසි තොරතුරු අපිට ඉදිරියේදී වාර්තා වුණොත් අපි ඔබ වෙත අරගෙන එන්නම්.
ඒ වගේම ඉරානයේ IRGC එකේ බුද්ධ්‍යංශ විසින් යම්කිසි අනාවරණයක් කරලා තියෙනවා ඉරානයට අනතුරු ඇඟවීමක්. ඒ තමයි සමහර වෙලාවට පොඩි සැකයක් තියෙනවා කියලා ඊළඟ සාකච්ඡා වටය ආරම්භ වෙන්න කලින් ඇමරිකානු ප්‍රහාරයක් සිද්ධ වෙන්න පුළුවන් කියලා. මේ පිළිබඳව වාර්තා කරලා තිබුණේ ඉරාන් ඉන්ටර්නැෂනල් විසින්. ඔවුන් විසින් පෙන්වා දීලා තිබුණේ මේ දෙවෙනි වටේ සාකච්ඡාවන් ආරම්භ වෙන්න කලින් ඇමරිකාව ඉරානයට මේ තමුන් දෙන කොන්දේසි 4ට යම් සාධනීය ප්‍රතිචාරයක් අපේක්ෂා කරනවා කියලා. අපිත් මීට ප්‍රථමයෙන් ඔබට පෙන්වා දුන්නේ ඉරානය මේ ඇමරිකාවේ කොන්දේසි 4ට දක්වන ප්‍රතිචාරය නිසා ඇත්ත වශයෙන්ම දෙවෙනි වටේක සාකච්ඡාවක් පවත්වන එකේ තේරුමක් නැහැ කියන එක, මොනවද ගිහිලා කතා කරන්න කියන අභියෝගය තියෙනවා කියන එක. ඔන්න දැන් මේ ඉරාන් ඉන්ටර්නැෂනල් පෙන්වා දෙන්නේ දෙවෙනි වටේ සාකච්ඡා ආරම්භ කරනවා නම් ඉරානය විසින් ඊට කලින් ඇමරිකාවේ මේ කොන්දේසි වලට ඊට වඩා වෙනස් ප්‍රතිචාරයක් දැක්විය යුතුයි කියන එක ඇමරිකාව අපේක්ෂා කරනවා. එසේ නොවේ නම් දෙවෙනි වටේට කලින් සමහර විට ප්‍රහාරයක් ආරම්භ වීමේ හැකියාව තියෙනවා කියලා තමයි වෙන කවුරුත් නෙමෙයි IRGC එකේ බුද්ධ්‍යංශ විසින් ඉරානයටම පෙන්වා දීලා තියෙන්නේ. කොහොම නමුත් සමහර කාරණාවන් තරමක් ගැඹුරින් අධ්‍යයනය කරනකොට එවැනි හදිසි ප්‍රහාරයක් අද හෙට ආරම්භ වෙයි කියලා කියන තරමක් අමාරුයි. මේක තමයි මේ වන විට ඉරානයේ සම්බන්ධයෙන් වාර්තා වන නවතම තත්ත්වය. මේ ප්‍රවෘත්ති කීපයත් සමග සමුගෙන යනවා අපි ඔබෙන් අද දවසෙත් අප සමග රැඳී සිටින්න ආරාධනා කරමින් තවත් ඉදිරි වැඩසටහන් කිහිපයකින්ම මේ සම්බන්ධයෙන් තොරතුරු ගේන්න අපි අපේක්ෂා කරනවා. අපි ඔබේ ආදරණීය නාලිකාව People's TV, මම ස්ටැන්ලි රොයිස්ටන්. Subscribe us for more details.